හෙලෝ ගයිස් අද මම හදන්න යන්නේ මේක කන්නේ නැති එකෙට උනත් කණ්ඩ හිතෙන අදින් පස්සේ උඹලගේ ජීවිතේ හදන රසම බ්ලැක් පෝක් කරි එක හදන්න. උඹලට කියන්න මේක තමයි මම මගේ ජීවිතේ හදන රසම පෝක් කරි. I think බත් පිඟන් මැරිය හැකියි. උඹලා මස් ටික ලොකුවට එහෙම කපා ගන්න එපා. මෙන්න මේ ගානට තමයි කපා ගන්න ඕනේ. ඊට පස්සේ උඹලගේ රස අනුව ලුණු කුඩු මිරිස් කුඩු කහ කුඩු එකතු කරගන්න ඕනේ. බාගෙට කොටපු ගම්බිරිස් කුඩු ටිකක් වැඩිපුරයි. පොල් විනාකිරි තේ හැන්දකුයි තලාගත්ත ඉංග්‍රීසි දුලුණු ටිකකුයි දාලා අපි ওই ටික හොඳට කලවම් කරගන්න. මේක මං කියා දෙන පිළිවෙලටම හදහල්ලා එක ස්ටෙප් එකක්වත් වෙනස් නොකර හොඳේ. ඕකට අමුතුන පහ ටිකකුත් එකතු කරලා හොඳට අනාගෙන අපි ওই ටික සීසන් වෙන්න තියන්න ඕනේ. ඒ අතරේ කොත්තමල්ලි සූදුරු උළුහාල් එනසාල් කුරුඳු කරාමන ටිකකුත් එකතු කරලා ওই ටික බෙදෙන අතරේ අපි සුදුහාල් මිටකුත් ඕකට එකතු කරගන්න. උඹලා ඕක කර ගන්න එපා. ඔන්න ඔය ගානට ආවට පස්සේ අපි ඕකට පොල් මිටකුත් එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් අඩු ගින්දරේ ওই ටික කර ගන්න නැතුව ඔන්න ඔය පාටට එනකම් බැද ගන්න ඕනේ. ඔය රස්නේ පිටින්ම අපි වංගෙඩියට දාගෙන ওই ටික හොඳට කොටාගෙන ඉල්ලක් තමයි තියෙන්නේ. උඹලා ඕක බ්ලෙන්ඩර් කරනවා එහෙම නෙමෙයි. ගයිස් මේ වෙලාවේදී මුළු කුස්සියම සුවඳයි හොඳේ. ඔය ටික කොටාගෙන පැත්තකින් තියාගෙන මිරිසුයි අමුතුන පහයි අපි හොඳට කළු කරගන්න ඕනේ. හම්බෝ කැස්ස. මේ මස්සල තියෙනවා ගයිස් හොඳට තෙල් කෑලි. ඒ තෙල් කෑලි ටිකක් අපි අරන් තියාගන්න ඕනේ සීසන් නොකර. ඒ ටික වෙලාවක් ලිපේ රත් කරද්දී ඔය කෑලි වලින් ඔන්න විදිහට තෙල් ටික මතුවෙනවා හරිම ලස්සනට. පෝක් වල සෑහෙන්න තෙල් තියෙනවා. ඒක නිසා උඹලා අමුතුවෙන් පොල් තෙල් එකතු කරගන්න තරම් මෝඩ වෙන්න එපා. අලාගත්ත ඉංග්‍රීසි දුලුණුයි රම්පේ කරපිංච සේරයි ලොකු ලුණු ගෙඩියකුයි අපි එකතු කරලා ඔන්න ඔය ගානට හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපි අර සීසන් කරගත්ත පෝක් ටික එකතු කරගන්න. අර තෙල් ගත්තු කෑලි ටික කැමති නම් අයින් කරගනින්න. හොඳේ මම නම් අයින් කරගත්තා. ඊට පස්සේ අපි මේ මස්සල තියෙන වතුර වලින්ම අඩු ගින්දරේ ඔය ටික හොඳට උයා ගන්න ඕනේ. ඊට පස්සේ ඔකට ගොරකයි රසපදමට ගම්බිරිස් චුට්ටකුයි මිරිස් චුට්ටකුයි එකතු කරලා අපි අර කළු කරගත්තු මිරිස් ටික ඔන්න ඒ ගානට උඩින් ඉහ ගන්න ඕනේ. ඔන්න ඔතන තමයි රහස තියෙන්නේ. මම ඔය කුඩු ඉහ ගත්ත ගමන් කලවම් කරන්නේ නැහැ. මස් ටිකටයි කළු කරගත්තු මිරිස් ටිකටයි අඳුර ගන්න පොඩි කාලයක් දෙන්න ඕනේ. උඹලා දැක්ක ගමන් කසාද බඳින්නේ නැහනේ. ටික කාලයක් අඳුරගෙන ආදරය කරලා ඊට පස්සේ තමයි කසාදයක් ගැන හිතන්නේ. පෞල් ජීවිතයක් උනා සාර්ථක වෙන්නේ අන්න ඒ විදිහට තමයි. කෑම එකක් හදද්දිත් අන්න ඒ විදිහටම හිතපල්ලා. හැම දෙයකටම පිළිවෙලක් තියෙනවා. බැදපු මිරිස් ටික දාලා ටිකක් කලවම් කරාට පස්සේ ගයිස් අපි අර කොටාගත්තු සුවඳ කුඩු එක තියෙන්නේ. ඒ ටිකත් අපි හරි ලස්සනට මස් ටිකුඩින් හොඳට ඉහ ගන්න ඕනේ. ඊට පස්සේ එයාලටත් පොඩි කාලයක් අඳුර ගන්න දීලා උඹලා පාඩුවේ හිටහල්ලා පැත්තකට. මං හදන පෝක් කරියගේ රහස තමයි ගයිස් මේක. උඹලට මං ඉන්නේ හින්දාම හොඳයි මෙහෙම රහස් කියා දෙන්න. ඊට පස්සේ ඔය පහේ ටික මස් ටිකේ හොඳට දැවටෙනකන් හොඳට අඩු ගින්දරේ කලවම් කරගෙනILLක් තමයි තියෙන්නේ. තාම අපි මේකට වතුර එකතු කරගත්තේ නෑ හොඳේ. මම උරුමස් කරි හදද්දි අමු විරිස් එකතු කරගන්නේ නෑ. ඔයාලගේ වගේ නෙමෙයි මගේ දිව හරිම සංවේදී. අමු විරිස් වලින් කොළ රහක් එනවා මේ මස් එකට. ඒක නිසා මං අමු විරිස් එකතු කරගන්නේ නෑ. ගම්බිරිස් කුඩු මිරිස් කුඩු වලින් තමයි මම මේකට සැරගන්නේ. ඔය වෙලාවදී අපි අවශ්‍ය ගන්නට උණු වතුර එකතු කරලා ආයෙ ටිකක් තැම්බෙන්න තියාගන්න ඕනේ. මේ හොද්ද හින්ද ගන්න ලෝභ හිතනවා. මොකද මේක ඒ තරමටම රසයි. රසට දෙවෙනි නෑ ළමයි මේකෙන් එන සුවඳ. කන්නේ නැති කෙනෙක් උනත් කන්න හිතනවා මේක. ඔන්න ඒ ගානට හින්ද ගත්තට පස්සේ ගයිස් හොඳට තෙල් බේරිලා මේකෙන් එන රස නම් කියලා වැඩක් නෑ. මේකත් එක්ක පොල් රොටියක් හරි රෝස් පාන් එකක් හරි තිබ්බනම් පිස්සුවක් හොඳේ. රස බලන්න කියලා බත් චුට්ටක් බෙදාගෙන කෑල්ලක් කන්න